අවුදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ක්‍රිස්තු වර්ෂ 2025 ඔක්තෝබර් මාස 24 වෙනි දින බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද්හි පිහිටි මස්ජිද් මුබාරක්හිදී අහමදියා මුස්ලිම් ජමාතේ වත්මන් නායක අමීරුල් මෝමිනීන් හදරත් මිර්සා මසූර් අහමද් ඛලිෆතුල් මසීහ් අල් ખાමිස් අය්යදහුල්ලාහ් තාලා බිල් අසීස් තුමාණන් විසින් දෙසන ලද ඛුත්බා ජුම්මාවෙහි සාරාංශය. එතුමාණන් මෙසේ දේශනා කළේය. මා අද තබුක් යුද්ධය පිළිබඳව වැඩිපුර විස්තරයක් ඉදිරිපත් කරමි. ජද් බින් කයිස්ගේ සිද්ධියත් එහි සඳහන් වී ඇත. මොහුද මුනාෆික් නම් වංචනිකයන්ගෙන් කෙනෙක් විය. මොහු අබ්දුල්ලා බින් උබයිට පසු තේරීපත් වූ වංචනික නායකයෙකු විය. මොහු අබ්දුල්ලා බින් උබයි සමගද විවිධ කුමන්ත්‍රණකාරී කටයුතු වල යෙදී සිටියේය. මොහු හුදයිබියා සාමගියසුන් සමයේදී බයත් ප්‍රතිඥා නොකර සිටියේය. මොහුත් වංචනිකයන් සමග එක් වී නබිතුමාණන් ඉදිරියේ සිරියාවට යුද්ධ කිරීම සඳහා තමා නොයන්නේ යැයි ඉල්ලා සිටියේය. එලෙස මොහු ඉල්ලුම් කළ ආයාචනාව අර්ථ විරහිත ආයාචනාවක් විය. දවසක් බනු සලමා ගෝත්‍රිකයේ නායකයා වූ ජද් බින් කයිස් වන මොහුට නබිවරයාණන් මෙසේ පැවසීය. එම්බල ජද් බින් කයිස්, ඔබත් බනු අස්ෆර් එනම් රෝමවරුන්ට එරෙහිව සටන් කිරීමට අප සමග යන්නේහිද? එයට ඔහු අල්ලාහගේ වක්තුරුවරයාණෙනි, මාහට සමාව දෙන්න. තවද මාව පිරික්සුමෙහි නොදමන්න. අල්ලාහ මත සාකි, මාගේ සමූහය මාගෙන හොඳින් දනිති. මාහට වඩා කිසිවෙක් එහි ස්ත්‍රීන්ට කැමැති නොවේති. මා ඔබලා සමග සටනට එක්වුවහොත් බනු අස්ෆර් රෝමානුවන්ගේ කාන්තාවන්ව දුටුවහොත් මාහට දරාගන්නට නොහැකි වනු ඇතැයි කීවේය. මේ ඇසූ නබිවරයාණන් මෙම ප්‍රතිචාරය අර්ථ ශූන්‍ය දෙයකි. නුඹ ආපසු යනු අප සමග යුද්ධයට නොඑනුයි පැවසුවේය. ජද් බින් කයිස්ගේ පුත්‍රයා වන අබ්දුල්ලා බින් ජද් නබිවරයාණන්ගේ බද්රි සහාබිවරයෙකු විය. තවද ඔහු භක්තිමත් මුස්ලිම් වරයෙකු විය. ඔහු තම පියා වෙත, පියාණෙනි, ඔබ නබිවරයාණන් ඉදිරියේ යුද්ධයට නොයෑම සඳහා ප්‍රතික්ෂේප කළේ මන්ද? අල්ලාහ් මත සාකි, බනු සලමා ගෝත්‍රයේ ඔබට වඩා ධනවත් කිසිවෙක් නැත. ඔබ යුද්ධයට යෑමටත් කිසිවෙකුට උදව් කිරීමටත් කැමැත්තක් නොදක්වන්නේහි යැයි විමසීය. එයට මොහු මාගේ පුත්‍රය බනු අස්වර් රෝමානුවන් වෙතට යෑම සඳහා සාගතය සහිත මෙම උණුසුම් කාලයේ මාහට දුර ගමන් කළ නොහැක. මාගේ පුත්‍රය බනු අස්වර් ජනයාට එරෙහිව සටන් කිරීමටත් මා බියවන්නෙමි. ඒ නිසා මා එහි යන්නේ කෙසේද? මාගේ පුත්‍රය, සැබවින්ම මා නැනවත් පුද්ගලයෙක්මි, පළපුරුදු මිනිසෙක්මි. යුද්ධය ගැන තියුණු දැනුමක්ද මාහට ඇත. එහෙත් සුපිරි බලවතා වූ රෝම සේනාවට එරෙහිව යුද්ධ කිරීම මෝඩකමක් යයි පිළිතුරු දුන්නේය. එයට ඔහු, පියාණෙනි, ඔබගේ ප්‍රතිචාරය වැරදි. අල්ලාහ් මත සාකි, මෙය වංචනික ප්‍රතිචාරයකි. ඔබ ගැන නියත වශයෙන්ම අල්ලාහ් නබිවරයාණන්ට අනාවරණය කරන්නේම යයි පවසා කෝපයට පත්විය. පසුව ඔහුගේ පියා පාවහන් අතටගෙන ඔහුගේ ඇඟට වීසි කළේය. ඔහු ගෙයින් එළියට ගියේය, ආපසු නිවසට නොආවේය. තවත් හදිස් ප්‍රකාශක මෙසේ සඳහන් වී ඇත. එනම් ජද් බින් කයිස් පිළිබඳව කුර්ආනයේ මෙසේ දේව අනාවරණය පහළ විය. වමින්හුම් මන් යකූලු උදන් ලී වලා තෆ්තින්නි අලා ෆිල් ෆිත්නති සකතු වයින්න ජහන්නම ලමුහීතතුන් බිල් කාෆිරීන්. තවද පසුපස රැඳී සිටින්නට මට අවසර දෙන්න. තවද මා පිරික්සුමට ලක් නොකරන්නයි කියන ඇතැම් වංචනික අය ඔවුන් අතර සිටිති. නියත වශයෙන්ම දැනටමත් ඔවුන් පිරික්සුමට භාජනය වී ඇත. තවද නියත වශයෙන්ම නිරය අවිශ්වාසිතයින්ව වටලා ගන්නේය. ඉස්ලාමීය ඉතිහාසයේ ජද් බින් කයිස් පිළිබඳව සඳහන් වන්නේ පසුව ඔහු වංචනිකත්වයෙන් පසුතැවිලි වී සමාව අයද සිටිය බවය. තවද ඔහු උස්මාන් රලියල්ලාහු තුමාගේ ඛිලාෆත් කාලයේ මුස්ලිම් වරයෙකු ලෙස ජීවත් වී අභාවයට පත් වූ බවයි. වංචනිකයින් මදීනාවේ ඇතැම් ස්ථානයන්හි තමන්ගේ තිප්පොළවල් දියත් කළ බවද සඳහන්ය. මේ ගැන ඇසූ නබිවරයාණන් ඔවුන්ගේ තිප්පොළවල් විනාශ කර දමන්නයි අනකලේය. මන්දයත් එම සමයේදී වංචනිකයන් හා යුදවරුන් එක් වී ඉස්ලාමයට එරෙහිව කුමන්ත්‍රණයන් කරමින් සිටියහ. තවද ඔවුන් ඇතැම් විශ්වාසිතයින්ට සැක උපදවා යුද්ධයෙන් පසුබෑමට තුඩු දෙමින් සිටියෝය. මොවුන්ගේ උපායවලට බැලහීන විශ්වාසවන්තයින් හසු වූහ. නමුත් ඊමාන් නම් විශ්වාසයෙන් බලවත් වූ සහාබිවරුන් වංචනිකයන්ගේ කිසිදු කතාබහට කන් යොමු නොකළෝය.
තවද ඔවුන් ගැන විමසිල්ලෙන් සිටියෝය. තවද ඔවුන්ගේ වැරදි ක්‍රියා මාර්ගයන් හෙළි වූ විට ඒ ගැන නබිවරයාණන්ට දෙනුවත් කළහ. එහෙත් නිසාම් නම් ඉස්ලාමීය පරිපාලනයට එරෙහිව ගනු ලැබූ ආපදාකාරී පියවරයන්ට පාඩමක් වනු පිණිස නබිවරයාණන් දඬුවම් සහිත දැඩි පියවර ගත්හ. මෙම ක්‍රියාවලිය ඉස්ලාමීය බලය තහවුරු කිරීමට ගනු ලබන්නා වූ පදනමක්. මේ ගැන අපද මඟ පෙන්වීම ලබාගත යුතුයි. ඒ ගැන මැනවින් මතක තබාගත යුතුයි. අප ජමාතියේ නිසාම් නම් පරිපාලනයට එරෙහිව ක්‍රියාවක් සිදුවහොත් එයට එරෙහිව දැඩිව පියවර ගනු ඇත. එය එවෙලෙහිම අවසානයටද පත් කරනු ලබන්නේය. එහිදී මුරුදුභාවය අනුගමනය කිරීමක් නොමැත. මේ සම්බන්ධව තවත් සිදුවීමක් එම සමයේදී මෙසේ ඇතිවිය. එනම් හදීස් ප්‍රකාශික මෙසේ සඳහන් වේ. දවසක් නබිවරයාණන්ට ඇතැම් වංචනිකයින් සුහෛලම් නැමැති යුදෙව්වරයෙකුගේ නිවසෙහි එක්රැස් වන්නේ යයි පුවතක් ලැබුණි. ඔහුගේ නිවසට යාබදව ජසූම් නැමැති ලිඳක්ද තිබුණි. එතැන්හි මුස්ලිම්වරුන්ට යුද්ධයෙන් සැරසීමට නතර කළ යුතුය යන්න කුමන්ත්‍රණයක් ගනු ලැබීය. තවද ඒ සඳහා ගනු ලබන සියලුම රහස්ගත තීරණයන් එහිම රැස් වී සාකච්ඡා කරගනු ලැබීය. නබිවරයාණන් එවෙලෙහිම තල්හා බින් උබයිදුල්ලා රලිල්ලාහ් තුමා සමග සහාබිවරුන් කිහිප දෙනෙකු ඒවා එහි ගොස් එම නිවස ගිනිබත් කර අවසන් කරන්නයි අනකලේය. ඔහු තල්හා බින් උබයිදුල්ලා රලිල්ලාහ් තුමාණන් නබිවරයාණන්ගේ අනපරිදි එසේම ඉටු කළේය. වංචනිකයන් එතැන්හි පැනැද වූහ. ඔවුන් අතර සහාක් බින් ඛලීෆා නමැත්තෙකුද සිටියේය. ඔහුද වංචනිකයන් සමගම එක් වී සිටියේය. ඔහු එවෙලෙහිම සුහෛලම්ගේ නිවසේ වහල මත ඔත්තු බලමින් සිටියේය. නබිවරයාගේ එම කණ්ඩායම එතනට පැමිණි විගස ඔහු වහලින් බිමට පෙන්නේය. ඒ නිසා ඔහුට බරපතල තුවාලයක් ඇති වී ඔහුගේ කකුලක් කැඩී ගියේය. මේ ආකාරයට වංචනිකයන්ගේ සූක්ෂමාකාර කුමන්ත්‍රණය හා උපායන් ගනු ලැබූ බවට පුවත නබිවරයාණන්ට ලැබූ සෙනින් වංචනිකයන්ව සිරභාරයට නොගෙන ඔවුන්ට දඬුවම් පවා නොදී ඔවුන්ගේ රහස් ඔත්තු බලන තිප්පොළවල් සුණු විසුණු කර දැමීය. තබුක් යුද්ධය සඳහා මුස්ලිම්වරුන්ගෙන් ඇරයුම් සහ සූදානම් සාර්ථකව ගනු ලැබීය. තවද ඒ සඳහා ධන පරිත්‍යාගයන්ද කරනු ලැබීය. එමගින් ගමනට අවශ්‍ය දේ සපුරා ගනු ලැබීය. තවද දුගී සහාබිවරුන්ද සටන් කිරීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලදී. ධනවත් සහාබිවරුන් ඔවුන්ට සවාරිය සඳහා සතුන් හා යුද්ධායුධ සපයා දුන්නෝය. තවද එම යුද්ධයට සවාරිය සඳහා සතුන් විනා ගමන් කළ නොහැකිම විය. ඒ අනුව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මඟ පෙන්වීමක් වූයේ තබුක් යුද්ධය සඳහා බල සම්පන්න වූද සියලු අවශ්‍යතාවලින් පිරුණා වූද දුරගමන් යෑමට ශක්තිමත් වූද මුස්ලිම්වරුන් තමන් සමග සහභාගී වන ලෙසය. එවැනි අවස්ථාවලදී ඇතැම් සහාබිවරුන් හඬමින් නබිවරයාණන් වෙතට පැමිණියෝය. නබිවරයාණන්ගෙන් යුද්ධයට සහභාගී වීමට සවාරිය සඳහා සතුන් ඉල්ලා සිටියෝය. නමුත් නබිවරයාණන් තමන් වෙත කිසිවක් නැතැයි පිළිතුරු දුන් විට ඔවුන් හඬමින් හැරී ගියෝය. ඔවුන්ගේ දුර්වලතාවයන් හා දෙවියන්ගේ මාර්ගයෙන් ජීවිත පරිත්‍යාග කෙරෙහි දැක් වූ ආශාවන් පිළිබඳව අල්ලා දෙවියන් ශුද්ධ කුරානයේ මෙසේ පවසා ඇත. වලා අලල්ලදීන ඉදා මා අතෞක ලිතහ්මිලහුම් කුල්තලා අජිදු මා අහ්මිලුකුම් අලයිහි තවල්ලව් අයුනුහුම් තෆීදු මිනද් දම්இ හසනන් අල්ලා යජිදු මා යුන්ෆිකූන්. තවද මේ අයට එරෙහිවද දොස් පැවරීමක් නැත. මොවුන් සතුන් පිට නැග යාමට කිසියම් පිළියමක් ඔබ කල යුතුයයි ඔබ වෙත පැමිණි විට නුඹලා සතුන් පිට නැග යාමට සැලැස්වීමට මාහට නොහැකියයි ඔබ මොවුන්ට පිළිතුරු දුන්නේහිය. මේ අසා මොවුන් ආපසු හැරී ගියෝය. අල්ලාහගේ මාර්ගයේ වැය කිරීමට මොවුන් වෙත කිසිවක් නොමැති හේතුවෙන් දුකටපත් වී ඔවුන් මොවුන්ගේ ඇස්වලින් කඳුළු පිරී සැලුනේය. මේ ගැන තෞබා පරිච්ඡේදයේහි සඳහන් වී ඇත. මීට අමතරව තාරික් සීරතුල් කුතුබ් ග්‍රන්ථයේද බකාවුන් නමින් හඳුන්වනු ලැබීය. එනම් එම සමයේදී අධික දුකින් හඬා දොඩා සිටින්නන් යන නමින් ඒ සහාබිවරුන් හඳුන්වනු ලැබූහ. ඔවුන්ගේ ගණන ඇතැම් හදීස් ප්‍රකාශයක 18ක දෙනෙකු යයිද අනේක වාර හදීස් ප්‍රකාශයන්හිදී 7 දෙනෙක් යයිද සඳහන් වී ඇත. ඔවුන්ගේ නාමයන් මෙසේය: සාලිම් බින් උමෛර්, උර්වා බින් සයිද්, අබු ලයිලා, අබ්දුර්රහ්මාන් බින් කඅබ්, අම්ර් බින් හම්මාම්, අබ්දුල්ලා බින් මුගෆල් මුස්නි, යමීම් බින් උමෛර්, ඉන්කාබ් නසරි, ඉර්බාස් බින් ශාරියා වැනි අයයි. බුඛාරි හදීසයේ හදරත් අබු මූසා අශ්අරි රලියල්ලාහු තුමාණන් මෙසේ ප්‍රකාශ කරයි. අශ්අරි ගෝත්‍රයෙන් 6 දෙනෙක් නබිවරයාණන් වෙත පැමිණ යුද්ධය සඳහා සවාරි සතුන් ඉල්ලා සිටියෝය. නමුත් එතුමාණන් අල්ලා මත දිවුරා
තමන් වෙත කිසිවක් නැතේ පැවසූ හැයින් ඔවුන් හඬමින් ආපසු හැරී ගියෝය. පසුව කිසිවෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස නබිවරයාණන්ට ඔටුවන් 5ක් ලැබුණි. එවිට නබිවරයාණන් අපගේ අශ්කරි සහාබිවරුන් කොහිදයි විමසා ඔවුන්ට එම ඔටුවන් යුද්ධය සඳහා පිරිනැමුවේය. ඇතැම් අවස්ථාවක නබිවරයාණන් අල්ලා දෙවියන් මත දිවුරා තමන් වෙත කිසිවක් නැතයි පවසා ඇත. පසුව සතුන් ලැබූ විගසින් යුද්ධය සඳහා සතුන් නැති අයව කැඳවා පිරිනමා ඇත. එවිට අල්ලා මත දිවුරන්නේ කුමකටදැයි ප්‍රශ්නයක් අසනු ලැබීය. එයට එතුමාණන් මෙසේ පැවසීය. යමක් දීමට නොමැති නිසා අල්ලා මත දිවුරීම අරාබි කතාබහක සිරිතකි. නමුත් දීමට යමක් අල්ලා වෙතින්ම ලැබුණොත් යමක යහපතක් තිබේද දිවුරම අවලංගු කර එයම ඉටු කළ යුතුයයි නබිවරයාණන් පවසා වන්දියක්ද ලබා දුන්නේය. ඒ ගැන තවදුරටත් හදරත් ඛලීෆා මසී සානි රලියල්ලාහු මෙසේ පවසා ඇත. අරාබි කාන්තාරයේ ගැමියන් චාරිත්‍ර වාරිත්‍රව යමෙකු කෙරෙහි විශ්වාස කිරීමට සූදානම් වන්නේ ඔහු යමක් මත දිවුරා පැවසීමෙන් අනතුරුය. ඒ නිසා වල්ලාහි බිල්ලාහි යන වදන් පොදුවේ භාවිතා කිරීමට පුරුදු වී ඇත. ඒ හේතු කොටගෙන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ද දිවුරුන් දීමේ එම ව්‍යවහාරය අනුගමනය කර ඇත. දිවුරුන් දීම වෙනස් වන අවස්ථාවේදී යහපත වෙනුවෙන් එතුමානන් එම දිවුරුම වෙනස් කරගත්තේය. ඒ ගැන ඒ අරාබි ගැමියන්ද මැනවින් වටහා ගත්තෝය. දිවුරුන් දීම වෙනස් කළේ මක්නිසාද යන්නත් ඔවුන් නබිවරයාගෙන් විවේචනය නොකළෝය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සේනාව සමග තබුක් යුද්ධය සඳහා පිටත් වීමේදී යම් යම් කාර්යයන් දියත් කිරීමට විවිධ නිලතලයන්හි සහාබිවරුන්ව පත් කළේය. ඒ සඳහා නබිතුමාගේ පවුලේ අයගේ ආරක්ෂාව තකා හදරත් අලි රලියල්ලාහු තුමා පත් කරනු ලැබීය. මදීනාවේ සමාජ කටයුතු මෙහෙයවීමට හදරත් මුහම්මද් බින් මස්ලමා රලියල්ලාහු තුමා පත් කරන ලදී. එම අවස්ථාවේදී හදරත් අලි රලියල්ලාහු තුමා නබිනායකතුමා වෙත පැමිණ මෙසේ චෝදනාවක් කළේය. නබිතුමනි, මා වෙත තබූක් යුද්ධය සඳහා සියලු පාසුකම් හා ශක්තියද තිබියදී මෙම පත්වීම සිදු කළේ කුමකටද? එයට නබිවරයාණන් එම්බල අලි මූසා නබිතුමාගේ සමයේදී කිසියම් කාර්යයක් සඳහා එතුමා පිටත් වන විට හාරුන් අමතා එම්බල හාරුන් මාමෙන් නබිත්වයේ තරාතිරම සතු ඔබටත් වගකීම බාර දී පිටත් වන්න මියයි කිව් ආකාරයෙන් ඔබටත් මාගේ නියෝජිත භාවය බාර දෙමි. නමුත් මාගෙන් පසු කිසිම නබිවරයෙක් නොවන්නේ යයි ප්‍රතිචාර දැක්වීය. නබිවරයාණන් තම සේනාව යුද්ධය සඳහා සූදානම්ව පෙළගැස්වූ විට මෙම දුආ ප්‍රාර්ථනාව උසුරිය. අල්ලා දෙවියනි, මෙම විශ්වාසිත කුඩා කණ්ඩායම විනාශයට පත් වූහොත් පසුව මෙහි මිහිතලයේ ඔබව නැමදීමට කිසිවෙක්වත් ඉතිරි නොවනු ඇත. මෙම දුආ ප්‍රාර්ථනාව මීට පෙරද නබිවරයාණන් බදුර් යුද්ධය පටන් ගැනීමට පෙර අයදුවක් මෙන් නබිවරයාණන්ගේ අවසන් යුද්ධය වූ තබුක් යුද්ධයට පෙරද මෙම දුආ ප්‍රාර්ථනාව අයද සිටියේද. මෙම තබුක් යුද්ධයෙහි මුස්ලිම්වරුන් 30000ක් පමණ සහභාගී වූහ. මීට අමතරව අශ්වාරෝහකයන් 10000ක්ද සිටියහ. මෙම ගණන නබිතුමාගේ ජීවිත කාලයේම යුද්ධය සඳහා සැරසුණු විශාලතම ගණනකි. ඉන්ෂාල්ලාහ් ඉතිරි කොටස ලබන සිකුරාදා ඛුත්බාවේදී ප්‍රකාශ කරමියයි පවසා හදරත් ඛලිෆතුල් මසීහ් අල් ඛාමිස් සයතුල් අබ්දුල් අසීස් තුමාණන් තම දේශනාව අවසන් කළේය.